ඔන්න විනාඩි 10ක කාලයක් ඉල්ලගත්තා මම අපේ කොකෝරියම්ස් ලංකා වර්ක්ෂොප් එකට අවිල්ලා තේබුණ ටයිම් එකේ. ඉතින් හැම වෙලාවෙම වැඩ කරනවා පොයට විතරයි මේ වර්ක්ෂොප් එක වහන්නේ. ඉතින් ඉරිදා දවසත් වැඩ කරනවා. ඉතින් මෙන්න පොල් ආශ්‍රිත මැෂින් ගොඩක් හදන මේ වර්ක්ෂොප් එකේ මේවා හදන්නේ ඇයි? මේවා හදන්නේ රටට රුධිරය ගේන්න. එහෙම නැත්නම් ඩොලර් ගේන්න. ඉතින් කොහොමද කොකෝරියම්ස් ලංකා ආයතනයේ මේ මැෂින් වලින් වක්‍රව හා ඍජුව ඩොලර්ස් ගේන්නේ? ඉතින් මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මෙච්චර මේ ලොකු මැෂින් ප්‍රමාණයක් හදන්නේ ලංකාවේ ඉන්න ව්‍යාපාරිකයන්ට ලබා දෙන්න. ඉතින් ඒගොල්ලෝ කරන ව්‍යාපාරයෙන් තමයි රටට ඩොලර් එන්නේ. ඉතින් ඒකට හේතුව තමයි මෙන්න මේ මැෂින් එකෙන් පොල් ආශ්‍රිත නිෂ්පාදන මැෂින් එකෙන් පොල් එලි කැපුවට පස්සේ මේ නිෂ්පාදන ඒගොල්ලෝ විකුණුම්කරණය කරනවා කම්පැනි වලට. ඉතින් ඒ තවත් විදිහට ඒ වගේන් ග්‍රෝ බෑග් සහ කිලෝ 5 kg බේල් හදලා ඉවරලා ඒක එක්ස්පෝර්ට් කරනවා. එතකොට ඉතින් ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් මේ කොකෝරියම්ස් ලංකා ආයතනයේ මේ මැෂින් ගන්න සියලුම දෙනා කොහොමද රටට ඩොලර් ගේන්න වක්‍රව දායකත්වය ලබා දෙන්න කියලා. ඉතින් මම මේ ඉසේ කෙස් ගානට අවුරුදු 13ක් පුරාවට මේ මැෂින් නිෂ්පාදනය කරනවා ලබා දීලා තියෙනවා. දැනටත් මේ හදන මැෂින් සියලුම මැෂින් ලංකාවේ ඉන්න ව්‍යාපාරිකයන්ට සාර්ථක ව්‍යාපාරයක් නගා සිටවන්න නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් කොහොමද කොකෝරියම්ස් ලංකා ආයතනයේ ඍජුව ඩොලර් ලංකාවට ගේන්නේ? අපි මේ හදන මැෂින් ඇවිල්ලා ගොඩක් කටේ දැකලා තියෙනවා කොකෝරියම්ස් ලංකා Facebook page එකෙන් අපි මේක නිෂ්පාදනය කරලා ඉවර වෙලා ඉන්දියාව, පිලිපිනේ, මාල්දිවයිනේ වගේ රටවල් වලට මේක අපනයනය කරනවා. ඉතින් හොඳම තත්ත්වයේ මැටීරියල් භාවිත කරලා තමයි නිෂ්පාදනය කරන්නේ. ඉතින් ඒක නිසා තමයි අපේ ලංකාවට මෙච්චර ඇණවුම් ප්‍රමාණයක් අපි ගේන්නේ. ඉතින් මේ තවත් සැකිල්ලක් අපි හදාගෙන යනවා. මේක තම හදාගෙන යන ගම මේක පොල්ලෙල දාපුවම කුඩු වෙන මැෂින් එක. ඉතින් ගොඩක් කටි අපේ වර්ක්ෂොප් එකේ වෙන දේවල් දන්නේ නැති හින්දා තමයි මට අද මේ වීඩියෝ කරන්න හිතුනේ. ඉතින් මේ පොල් තෙල් නිෂ්පාදනය කරන්න කැමති කටට මේ පොල් තෙල් මැෂින් හදනවා. මේ මැෂින් ගන්නකොට මේක එක එක ස්ටෙප් තියෙනවා. එක එක විදිහට මැෂින් තියෙනවා. මේක හෝස් පවර් 5 වෙන්න පුළුවන්. හැබැයි මේක ඔටෝ නෑ. මේක හෝස් පවර් 10. හැබැයි මේක ඔටෝ තියෙනවා. ඉතින් හදාගෙන යනවා. ගොඩක් දේවල් තියෙනවා. මේ හදාගෙන යන ගමන් තියෙන්නේ. ඉතින් මේවා හදන්න අවශ්‍ය කරන සියලුම යන්ත්‍ර උපකරණ කොකෝරියම්ස් ලංකා ආයතනයේ සතුව තියෙනවා. ඒක නිසා තමයි මෙච්චර අපි ඉදිරියෙන් ඉන්නේ. අනිකුත් ආයතන වලට වැඩිය අපි ඉදිරියෙන් ඉන්නේ. ඒක නිසා. එතකොට තව දෙයක් පෙන්නන්නම්. බලන්න පුළුවන් මෙන්න මේ කොයිල් ස්ප්‍රින් කම්බි ගෙනලා තියෙනවා. ඉතින් අපි හොඳම මැටීරියල් එක භාවිත කරනවා කියන්නේ ඒකට තියෙන එකම සාධකය තමයි මෙන්න මේ ස්ප්‍රින් එක ගොඩක් කට්ටිය දන්නවා ඇති. වාහනවල සොකට් සෝඩන ස්ප්‍රින් එක. මේක තනි කරම වාහන වලින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. අපි මෙන්න මේක අරගෙන ඉවර වෙලා මේක ට්‍රීට්මන්ට් එකක් කරලා ඉවරලා මේක දිගහැරලා තමයි මෙන්න මේ මැෂින් එකේ මේ ලක්ෂ සංඛ්‍යාත වාර ගණනක් දවසට කරගෙන මෙන්න මේ කොටස මේක හදන්න ගන්නෙ. ඉතින් ගොඩක් තැන්වල මේව හදන්න භාවිත කරන්නේ අමු යකඩ. එහෙම වුණොත් ගෙවීමේ ප්‍රතිශතය වැඩි වෙනවා. ඉතින් මෙව්වට හරියම ටෙක්නොලොජි එක යූස් කරලා තමයි මෙව් අපි මේ හොඳ වාහනේ දාලා ඉවර අපි නිෂ්පාදනය කරන්නේ. ඉතින් ඒ වගේම මේක ඇතුලේ කරගෙන පඩි සෙට් එකට අපි දුණුකොළ තමයි භාවිත කරන්නේ. ගොඩක් කට්ටිය දන්නා දුණුකොළ කියන්නේ මොනවද කියලා. වාහන වලට එන දුණුකොළේ සම්පූර්ණයෙන්ම ඒක එන්නේ හොඳම තත්ත්වයේ කාබන් ස්ටීල් වලින්. ඒ වගේම ඔන්න වර්ක්ෂොප් එකේ අනිත් කොටසට අපි යනවා. මේක තමයි සියලුම මැෂින් වලට අවශ්‍ය කරන ස්පෙයා පාර්ට් අපි ගාව තියෙන්නේ. ඉතින් බලන්න පුළුවන් මෝටර්ස් තියෙනවා මේ ලොකු ප්‍රමාණයක් මෝටර්ස් තියෙනවා. ඒ වගේම අනිත් ස්පෙයා පාර්ට්ුත් මෙන්න මේ විදිහට අපි හදලා තියෙනවා. ඉතින් මේ වගේ ඔන්න තවත් වුඩ් චිපර් මැෂින් හදලා තියෙනවා. බලා ගන්න පුළුවන්. ඉතින් එකක් නෙමෙයි ගොඩක් මැෂින් තියෙනවා. මේ වීඩියෝ ගොඩක් දික් වෙයි කියලා මම හිතනවා. හැබැයි අනිවාර්යයෙන් මේ වීඩියෝ එක ඔයාගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් මොකක් හරි මැෂින් එකක් ඔයා ගාව තියෙනවා. ඉතින් මේ මැෂින් හදන්න මේ භාවිත කරන ඩ්‍රිලින් මැෂින්, ඒ වගේම මේ මිලින් මැෂින්, ඒ වගේම තවත් ස්පෙයා පාර්ට් ඉදිරියට මෙන්න මේ විදිහට ලේත් මැෂින් සියලුම දේවල් අපි ගාව තියෙනවා. ඒක නිසා තමයි අපේ ආයතනයේ බය නැතුව හැම දෙයක්ම නිෂ්පාදනය කරන්නේ. දැන් මේ මැෂින් එක ගන්නකොට 1095 වෙනි මැෂින් එක. ඒ කියන්නේ මෙන්න මේ මැෂින් පමණක් 1095ක් අපේ ආයතනයෙන් ඉෂුව කරලා තියෙනවා. ව්‍යාපාරිකයෝ 1095කට මේක දීලා තියෙනවා. ඉතින් ප්‍රොඩක්ෂන් එකේ දැන් ඊළඟට යන්නේ 2000ට ආසන්න කරලා දැනටත් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ ලේත් මැෂින් භාවිතා කරනවා. මේ විදිහට ස්ලොටින් මැෂින් භාවිතා කරනවා. ඔන්න අපේ එහා පැත්තෙත් ඔන්න තව ලේත් මැෂින් එකක් තියෙනවා. ඉතින් ඒ හැම මැෂින් එකක්ම භාවිත කරලා තමයි ඔයගොල්ලෝන්ගේ අතට හොඳම තත්ත්වයේ මැෂින් එකක් අපි ලබා දෙන්නේ. ඉතින් බලන්න පුළුවන් මේ හැම තැනම අස්සක් මුල්ලක් නැහැරම තියෙන්නේ බඩු. හැම තැනම තියෙනවා. හැම තැනම පෙට්ටි දාලා දෙන අවශ්‍ය කර බඩු. ඉතින් කිසිම කෙනෙකුට බයක් වෙන්න දෙයක් නැහැ. කොකෝරියම්ස් ලංකා ආයතනයෙන් බඩු ගන්නවා නම් හැම දෙයකටම අපි ගාව ස්පෙයා පාර්ට් තියෙනවා. මෙන්න ඒ වගේ වී මැෂින් තියෙනවා. මෙන්න තව මැෂින් එකක් තියෙනවා. අපි ගාව ඇවිල්ලා වුඩ් චිපර් මැෂින් එක කලින් පෙන්නපු එකේම. ඉතින් ඕන කර හැම මැෂින් එකක්ම තියෙනවා. අපි තවත් දේවල් කතා කරමු ඉස්සරහට ගිහිල්ලා. ඉතින් කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මෙන්න මේ විදිහට දැවැන්ත කම්පැනියක් කොකෝරියම්ස් ලංකා ආයතනය කියන්නේ අවශ්‍ය කරන සියලුම මැෂිනරිස් අපේ ආයතනයේ සතුව තියෙනවා.
ඕනෙම දෙයක් කැඩුනත් හදන්න පුළුවන් ඒ හැකියාව කොකෝඩියම් ශ්‍රී ලංකා ආයතනයේ තියෙන නිසා තමයි ලංකාවේ ඉන්න හැමෝටම අපි මැෂින් හඳුන්වා දෙන්නේ. එවන්ත කොකෝඩියම් ශ්‍රී ලංකා ආයතනයේ වර්ක්ෂොප් එකේ පෙන්නුවාට පස්සේ මම යනවා ඔයගොල්ලන්ට පෙන්නන්න කොකෝඩියම් ශ්‍රී ලංකා ආයතනයේ තියෙන ෂෝරූම් එක. ඉතින් ෂෝරූම් එකේ තියෙන්නේ මොන මැෂින්ද කියලා මම ඔයගොල්ලන්ට පහදලා දෙන්න. ඉතින් මම ඔන්න දැන් ඔයගොල්ලන්ට ඊටමත් ස්පීඩ් එකේ මේ මැෂින් ගැන විස්තර කරන්න. මොකද වීඩියෝ එක දික් වෙන නිසා මෙන්න තියෙනවා පැයට V කිලෝ 1000ක් ඔයගොල්ලන්ට කොටන්න පුළුවන්. මෝටර 8කින් වැඩ කරන්නේ 21/90,000 වෙන දැනට තියෙන හොඳම මැෂින් එක ඔන්න අපි ගාම තියෙනවා. ඒ වගේ පොලිතෙල් මැෂින් එක තියෙනවා. ඊට පස්සේ ඔන්න අවශ්‍ය කරන කෙනෙකුට V කොටන්න පොඩි මැෂින් එක තියෙනවා. ඩීහයිඩ්‍රේට් මැෂින් තියෙනවා. එන්න මාත් එක්ක තව මැෂින් තියෙනවා පෙන්නන්නම්. ඔන්න ඩීහයිඩ්‍රේට් මැෂින් එකේ පොඩි මැෂින් එකේ ඉඳලා මෙන්න ලොකු මැෂින් එක දක්වා මැෂින් ටික තියෙනවා. ඉතින් මෙන්න මොනවද කරන්න පුළුවන් ඩීහයිඩ්‍රේට් මොනවද කරන්න පුළුවන් කියලා මෙන්න පොතක් තියෙනවා. ඔයගොල්ලන්ට ඔන්න ඇවිල්ලා ඉවරලා වැඩි විස්තර බලන්න පුළුවන්, දැක ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න පැකින් මැෂින් එක තියෙනවා කොකෝඩියම් ශ්‍රී ලංකා ආයතනයේ තියෙන. මේකෙන් ඔයගොල්ලන්ට නූලට රූලට අවශ්‍ය කරන විදිහට ග්‍රෑන් ගාන ඇඩ්ජස්ට් කරලා ඉවර වෙලා පැකින් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම තව මැෂින් තියෙනවා පෙන්නන්නම් අපි. මෙන්න තියෙනවා මිනි ටිලර් මැෂින් එක බින්කුණ්ඩ කියලා කියන්නේ කොකෝඩියම් ශ්‍රී ලංකා ආයතනයට ආපු අලුත්ම යාළුවෙක්. මේකත් ඔයගොල්ලෝ ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේ මෙන්න වුඩ් චිපර් මැෂින් කීපයක්ම තියෙනවා. මේ මැෂින් එක කොකෝඩියම් ශ්‍රී ලංකා ආයතනයේ ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඔන්න කොම්පෝස් කරන කෙනෙකුට මේ මැෂින් හරි වැදගත් වෙනවා. ඕන් දෙයකට එහාට මෙහාට අරන් යන්න පුළුවන් එන්ජින් එකකින් වැඩ කරන්නේ. හරි අනිවාර්යෙන්ම එන්න ඕනේ මේ කොකෝඩියම් ශ්‍රී ලංකා ආයතනයේ තියෙන ෂෝරූම් එක බලන්න. ඔයාලටත් අවශ්‍ය කරන ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන් මැෂින් එකක් අනිවාර්යෙන්ම තියෙන්න පුළුවන්. මෙන්න වැකුම් සීලර් මැෂින් එක තියෙනවා. කමර්ෂල් වැඩ කරන කෙනෙකුට ඕනෙම දෙයක් වැකුම් කරලා සීල් කරගන්න. ඒ වගේ මිරිස් කුඩු කරන්න කොටන්න පුළුවන් මැෂින් එක තියෙනවා. මේකෙන් පුළුවන් ඔයගොල්ලන්ට මිරිස් කුඩු ඒ වගේම කහ කුඩු සියලුම දේවල් ටික ඇඹරුම් කරගැනීම හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ඒකේ ෆුල් ස්ටීල් එක තියෙනවා. සුපිරිම මැෂින් එකක් මේකත්. ඒ වගේ මෙන්න මැල්ලුම් කපන මැෂින් එක තියෙනවා. මෙන්න කොකෝඩියම් ශ්‍රී ලංකා ආයතනයේ නිෂ්පාදනය කරන අර්ථාපල් සුද්ධ කරන මැෂින් එක තියෙනවා. එකවර කිලෝ 10ක් දාන්න පුළුවන්. ඒ වගේ මෙතන ලීෆ් කටර් එකක් තියෙනවා. මෙන්න රටකජු නිෂ්පාදනය කරන කඩේ රටකජු ගොවීන්ට අවශ්‍ය කරන මැෂින් දෙකක් තියෙනවා. මේකෙන් පුළුවන් රටකජු වල පොතු ඉවත් කරගන්න. මෙන්න මේ මැෂින් එකෙන් පුළුවන් රටකජු පඳුරෙන් වෙන් කරගන්න. ඉතින් මෙව හරි අමාරුවෙන් කරපු දේවල් ඔන්න කොකෝඩියම් ශ්‍රී ලංකා ආයතනයේ නව තාක්ෂණය හැමදාම හඳුන්වා දෙනවා ඔයගොල්ලොන්ට. ඉතින් ඒක නිසා තමයි අපි අනිවාර්යයෙන්ම ෆලෝ කරලා තියාගන්න කියලා කියන්නේ. නිරෝෂන්ද සිල්වා කියන මගේ Facebook page එක අනිවාර්යයෙන් follow කරන්න. හැම මැෂින් එකක් ගැනම ඔයගොල්ලන්ට වැඩි විස්තර දානවා. අනිවාර්යයෙන්ම කොකෝඩියම් ශ්‍රී ලංකා Facebook page එකත් follow කරලාම තියාගන්න. ඉතින් ඒ වගේ මෙන්න බඩේරියන් වල ඇට වෙන් කරන මැෂින් එක තියෙනවා. ඒ කලින් පෙන්නුවා මම workshop එකේම පොල්තෙල් මැෂින් ඒවත් තියෙනවා. ඒ වගේම කොප්පරා කැබලි කරන මැෂින් එක මෙන්න තියෙනවා. ඒ වගේම කිරි ගවයින්ට පැචෝන් රෙඩ් නේපින් වගේ දේවල් කපන්න පුළුවන් සුපිරි මැෂින් එකක් තියෙනවා. මෙන්න මේ ජාෆ් කටර් එක මෙන්න තියෙනවා. ඔයගොල්ලොන්ට වී කොටන්න පුළුවන් පොඩි මැෂින් එකක්. මේකිනුත් ගල් වැලි ඉවත් වෙනවා. රබර් වීම වලක් ඔයගොල්ලොන්ට රතු කැපළු උනත් කොටා ගැනීම හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන 4-in-1 මැෂින් එක. මේක එක පැත්තකින් පුළුවන් පිටි කොටන්න, එක පැත්තකින් පුළුවන් ඔයගොල්ලොන්ට වී ඇඹරුම් කරණය කරන්න. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා අර්ථාපල් ස්ලයිස් කරන මැෂින් එක, පොටැටෝ ස්ලයිසර් මැෂින් එක. මේකෙන් ඔයගොල්ලොන්ට අර්ථාපල් කැමති විදිහට කපා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් කොකෝඩියම් ශ්‍රී ලංකා Facebook page එක අපි ගොඩක් දේවල් දාලා තියෙන හින්දා බලන්න පුළුවන් මේවා වැඩ කරන්නේ කොහොමද කියලා. ඒ වගේම මෙන්න තියෙනවා මික්සර් මැෂින් එක. ඒ වගේම කොත්තු රොටි කපන මැෂින් එක තියෙනවා. ඉතින් එකින් මැෂින් ගොඩක් තියෙනවා. මම මේකේ පෙන්නපු නැති මැෂිනුත් ගොඩක් තියෙනවා. ඔන්න ඕනම කෙනෙකුට මේ කොකෝඩියම් ශ්‍රී ලංකා ආයතනයේ ෂෝරූම් එක view-යි ඇවිල්ලා මැෂින් බලලා ඉවරලා ඕන මැෂින් එකක් ඔයගොල්ලෝ ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් 0.76යි 410යි 3.180 එසේ නැත්නම් 0.77යි 360යි 90 28ට කතා කරන්න වැඩි විස්තර දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ගොඩක් දෙනෙක් සිහින මවනවා. ඉතින් ඒගොල්ලොන්ටත් බලන්න අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒක ලොකු උදව්වක් වෙයි. මොකද මේ වාගේ ලංකාවේ මැෂින් තියෙන එකම තැන කොකෝඩියම් ශ්‍රී ලංකා ආයතනයේ වෙන නිසා. ඉතින් ඒක නිසා හැමෝටම බලන්න ෂෙයා කරන්න ඉල්ලීමත් එක්ක මොකක් හරි ප්‍රශ්න ඇති වෙනවා නම් කමෙන්ට් කරන්න කියලා ඉල්ලීමත් එක්ක අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.